රයිට් සියලු දෙනාටම සුබ දවසක්. මගේ නම සංජීව සිල්වා. මම co-founder Web3 Foundation ශ්‍රී ලංකා. ඒ වගේම Future CX Australian ශ්‍රී ලංකා. එතකොට මම Future CX ආයතනයේ CTO විදිහට තමයි මම ඉන්නේ. එතකොට අද අපි ස්ටාර්ට් කරන්න යනවා Web3 boot camp එකක්. ඒ කියන්නේ අපි mainly focus කරලා තියෙන්නේ Solidity training program එකක්. එතකොට ඒකේ අද දිනේ අපි මේ program එක ඉස්සරහට කොහොමද කරගෙන යන්නේ කියන එක ගැන introduction එකක් දෙන්න තමයි අපි ගොඩක් දුරට plan කරලා තියෙන්නේ. මොකද ගොඩක් register වෙච්ච අය ඔක්කොම ඒ කියන්නේ physical මීටප් එකක් කරන්න ටිකක් අපහසුයි. මොකද ගොඩක් අය කියන්නේ 90%ක්ම ඉල්ලලා තිබ්බේ ගොඩක් virtual විදිහට අපි කරමුයි කියලා මේ විදිහට. ඉතින් අපි plan කරා අපි මාසයකට එක දවසක් අපි physically අපි මේ boot camp එක තියෙනවා. ඊට අමතරව අපි plan කරනවා online Thursday main day එක විදිහට Thursday අපි 7:30 start කරන්න. එතකොට ඊට අමතරව සමහරක්ලට අපි boot camp එක යනකොට අපි plan කරලා තියෙන ටික ඉවර කරගන්න අපි සාමාන්‍යයෙන් සමහර විට අතරමැද කියන්නේ දවසක් අපි ගන්න පුළුවන් වෙයි. ඒත් අපි සාමාන්‍යයෙන් 7:30 වගේ තමයි ඒත් plan කරන්න හිම දවසක් ගත්තා. එතකොට ගොඩක් මම හිතනවා ඉල්ලීම් ගොඩක් ඇවිල්ලා තිබ්බා අපි Solidity කියන්නේ Web3 පැත්ත පටන් ගමු කියන එක. එතකොට ඔයගොල්ලෝගේ registration වල අපි දැක්ක ගොඩක්ම හිටියේ කියන්නේ software engineering එතකොට Web3 පැත්ත දැන්ට development කරන අය ගොඩක් හිටියා. ඒ වගේම 10ක් වගේ හිටියා දැනට කියන්නේ programming වල නැති කට්ටිය. එතකොට මේක සම්පූර්ණයෙන්ම අපි යන්නේ programming එක යන්නේ. එතකොට මේකෙදි මූලිකවම Solidity අපි focus කරනවා. එතකොට අපිට යම්කිසි software engineering පැත්තේ ඒ කියන්නේ අපිට මොකක් හරි language මොකක් හරි language අඩුම ගානේ JavaScript වගේ එකක් හරි පුළුවන් නම් ඔයාට ගොඩක් ලේසි වෙනවා. නමුත් අපි Solidity අපි බේසික් එකෙම මුලින්ම පටන් ගන්නවා. එතකොට සමහරක්ලට දන්නමයි ඉන්න පුළුවන්. කොහොමද අපි පටන් ගන්නෙ? වා Solidity දන්නේ නැහැ කියන තැන ඉඳගෙන තමයි අපි development පටන් ගන්නෙ. එතකොට අපි මුලින්ම අඳුර ගන්න ඕනේ දැන් අපි Web3 ගැන කතා කරන්න යන්නේ. Web3 කියන්නේ මොකක්ද කියන එක අපිට idea එකක් තියෙනවා. මූලිකවම දැන් අපි Web3 කියන්නේ ඇයි? දැන් අපි මුලින්ම ගත්තොත් Web 1 අපි Web 1 වලින් ඉඳන් එන්නේ. ඒතර මුලින්ම Web 1 වල ගත්තොත් එහෙම මුල් කාලේ තිබ්බේ static sites විතරයි. ඒ කියන්නේ read only විතරයි. ඒවල අපිට මුකුත් changes dynamically කරන්න බෑ. ඒ කියන්නේ මූලිකම Web 1 පටන් ගත්ත ගමන්. ඊට පස්සේ අපි එනවා Web 2 වලට. ඒ කියන්නේ දැන් මේ අපි use කරන web එක. ඒ කියන්නේ Facebook, YouTube ඒ වගේ. ඒ කියන්නේ අපිට read and write දෙකම අපිට මේ වෙබ් එකේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට content හදන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන්. එතකොට මේ වෙබ් 2 එකේ තියෙන හිඩසක් තමයි අපිට කියන්නේ අපේ data උනත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් Facebook ගත්තොත් අපිට profile එකක් තියෙනවා. අපි අපේ pages හදනවා. එතකොට ඒකේ content අපි share කරනවා. අපේ photos upload කරනවා. ගොඩක් දේවල් අපි කරනවා. හැබැයි මේ contents අපිට නෙමෙයි අයිතිය තියෙන්නේ. ඒ contents වල අයිතිය තියෙන්නේ ඒ මොකක් හරි ආයතනයකට Facebook එකට නැත්නම් YouTube එකට අපි ඉන්න platform එකට තමයි ඒ data වල ownership එක තියෙන්නේ. එතකොට ඇත්තටම කිව්වොත් අපි ඒ platform එකේ product එකක් වගේ තමයි අපි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි Facebook YouTube දෙකම ගත්තම අපි contents දානවා. එතකොට අපි තමයි මේ contents දාන්නේ. ඒ අපේ content එක තමයි product එකක් වෙන්නේ. ඒ කොහොමද වෙන්නේ කියලා බැලුවොත්
Facebook වල දැන් අපි මොකක් හරි අපේ ප්‍රොඩක්ට් එකක් මොකක් හරි එකක් දාන්න ඕන නම් අපි ඇඩ් එකක් දානවා. ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. එතකොට අපි ඒකට Facebook එකට අපි පේ කරනවා. එතකොට මේ Facebook එකෙන් ඒ ඇඩ් එක පෙන්වන්නෙත් කාටද? පෙන්වන්නෙත් අපිටම තමයි. ඒ කියන්නේ අපි views වලට හරි clicks වලට හරි තමයි ඒක අපි payment එක කරන්නේ. එතකොට මේක බලන්නෙත් අපිම තමයි අනිත් පැත්තේ. ඒ කියන්නේ අපිම තමයි product එක. ඒ කියන්නේ අපේ දේවල් වුණාට මේකේ අයිතියක් අපිට නැහැ. එතකොට මේක web 3 වලට එනකොට මේකේ වෙනස් වෙන්නේ මේක read write කියන එකට තව එකක් ඇඩ් වෙනවා ownership කියලා. එතන ownership එකෙන් කරන්නේ මේ data වල අයිතිය අපිට තියෙන privacy එක අපිට තියෙනවා. එතකොට අපි තමයි decide කරන්නේ මේ data එක තවදුරටත් ඒ කියන්නේ අපි privacy තියාගන්නවද නැත්නම් මේක sale කරනවද නැද්ද මොකද්ද කරන්න කියන එක ගැන අපි තමයි තියාගන්නේ. එතකොට ඕක තමයි සිම්පල් විදියට වෙබ් 1 2 3 කියන එකේ අපි බිග් පික්චර් එකක් අරගෙන උඩින් බැලුවම අපිට පේන්නේ ඒක තමයි වෙනස. එතකොට වෙබ් 3 කිව්වම දැන් අපිට හිතෙන්න පුළුවන් මේ වෙබ් 3 කියන්නේ මොකද්ද? බිට්කොයින්ද, බ්ලොක්චේන්ද, නැත්නම් ක්‍රිප්ටෝකරන්සිද මොකද්ද කියන එක. ඒතර ගොඩක් දුරට වෙබ් 3 කියන කතා කරනකොට ගොඩක් දුරට කතා කරන්නේ ඩෙවලොප්මන්ට් පැත්ත. එතකොට අපි හිතනවා බ්ලොක්චේන් කියලා. නැහැ. වෙබ් 3 කියන්නේ ඒක ගොඩක එකතුවක්. ඒ කියන්නේ බ්ලොක්චේන්, ක්‍රිප්ටෝකරන්සි ඒ වගේ එකතුවක් තමයි වෙබ් 3 කියන්නේ. එතකොට වෙබ් 3 කියලා ගත්තොත් එහෙම බ්ලොක්චේන් එක තමයි යටම ලේයර් එක තියෙන්නේ. යටම ලේයර් එක තමයි බ්ලොක්චේන්. ඊට පස්සේ ඒක උඩට තමයි ඊළඟ ස්ටෙප්ස් ටික එන්නේ ක්‍රිප්ටෝ එනවා. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි එක. ඒක ඇවිල්ලා අපි ඉස්සරහට ඉගෙන ගන්න යනවා කොහොමද මේ ගෑස් කොහොමද වැඩ කරන්නේ කියන තැනට අපි එනවා. එතකොට ඒ කියන්නේ web 3 වල තියෙන ඒ ස්ටැක්ස් ටික අපි ඉගෙන ගන්න යනවා ඉස්සරහට. විශේෂයෙන් බ්ලොක්චේන් එක ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ අහලා ඇති NFTs. ඒ කියන්නේ NFT ගත්තම අපි ගොඩක් දුරට දන්නේ ඉමේජස් මොනහරි සේල් කරන්න තියෙන ඒ වගේ දේවල්. නමුත් මේවා රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් විදියට එනකොට අපිට NFT එකක් කියන්නේ බ්ලොක්චේන් එකේදී ඩෙන්ටිටි එකක් විදියට යූස් කරන්න. ඒතර ඔයගොල්ලෝ අහලා ඇති DAO කියලා එකක්. ගවර්නන්ස් පැත්ත. එතකොට මේ දේවල් තමයි මේ වෙබ් 3 එකේදී ඉස්සරහට එන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි වෙබ් 3 ෆවුන්ඩේෂන් එක මේක කමියුනිටි බේස් එකක්. එතකොට මේකෙදි ගවර්නන්ස් කරන්නේ DAO එකක් අතුරු. ඒ කියන්නේ මේකේ ඉන්න මෙම්බර්ස්ලා තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. එතකොට අපේ වෝට් එකෙන් තමයි මේකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එතකොට මේ දේවල් අපි පැහැදිලිව ඉස්සරහට අපි කතා කරනවා. එතකොට අපි අද කතා කරනවා මේකේ මේ මූලිකවම මේ වෙබ් 3 කියන්නේ මොකද්ද අපි කරන්න යන්නේ මොකද්ද කියන එක තමයි අපි අද කතා කරන්නේ. එතකොට මේ වෙබ් 3 එකේ කිව්වා වගේ ගොඩක් ස්ටැක්ස් ටිකක් තියෙනවා. අපි ඒ ටික එකින් එක ඉස්සරහට කතා කරගෙන යනවා. මේකේ අර බේස් ලේයර් එකක් තියෙනවා. බ්ලොක්චේන් එක. එතකොට ඒකේ බ්ලොක්චේන් එකක් ගත්තම මේන්ලි බිට්කොයින් වලින් ආපු ගමනේ. එතකොට ඉතරම් සොලානා මේ වගේ ගොඩාක් චේන්ස් තියෙනවා. මේන්ලි අපි දැන් සොලිඩිටි ගන්නේ EVM. ඒ කියන්නේ ඉතරම් virtual machine එක යූස් කරලා කරන දේවල් තමයි අපි ගොඩක් දුරට මේ ඩෙවලොප්මන්ට් එකේ අපි කරන්නේ. ඒක තමයි බේස් ලේයර් එක එන්නේ. ඒ කියන්නේ අපි කරන හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම සේව් වෙන්නේ මේ ඉතරම් එකේ. ඉතරම් චේන් එකේ. එතකොට අපි ඉතරම් ගත්තම ඉතරම් කිව්වම EVM ගත්තම අපි සමහරක් වෙලාවට බේස් චේන් එක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි යූස් කරනවා ඒ කියන්නේ EVM සම්බන්ධ වෙන ගොඩක් ස්ටැක්ස්. එතකොට ඔගොල්ලෝ අහලා ඇති CK චේන් කියලා තියෙනවා. අපි ඒවා ගොඩක් ඉදිරියට කතා කරන්න යනවා. එතකොට ඩෙන්ටිටි ගැන කතා කරන්න යනවා. කියන්නේ NFT සම්බන්ධව. එතකොට අපි NFT කියලා ගත්තම ඉමේජස් නෙවෙයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන්ස් තියෙනවා. කියන්නේ ඩෙන්ටිටි මැනේජ් කරන්න පුළුවන්. එතකොට අපි හිතමුකෝ අපේ සාමාන්‍යයෙන් ලෑන්ඩ්ස් ගත්තාම එම
ඒව ඔක්කොම රෙජිස්ටර් කරන්න පුළුවන් NFT එකක. ඒ වගේ අපි concept කතා කරන්න යනවා මේකේ ටිකක් එහාට යනකොට මේ program එකේ. එතකොට wallets ගැන අපි කතා කරන්න යනවා. එතකොට ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඇති දැනටමත් MetaMask ගොඩක් wallets ಜಾති තියෙනවා. ඉතින් අපිට මේ Web3 වල හම්බ වෙන්නේ නැති එක දෙයක් තමයි අර අපිට forgot password කියන එක. ඒක හම්බ වෙන්නේ මොකද අපේ keys නැති වුණොත් එතනින් එහාට ඒ ගැන අපිට කතා කරන්න බැරි වෙනවා. ඉතින් අපි මේවා ගැන ඉස්සරහට කතා කරන්න යනවා. ඔයගොල්ලන්ට ඒ කියන්නේ කිසිම මේකේ ગેප් එකක් එනවා අලුතෙන් සම්බන්ධ වුණයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි මුල ඉඳන්ම මේ දේවල් කතා කරනවා. ඒකින්ද කියන්නේ DAO එකක් කිව්වම මොකද්ද මේ DAO එකක් කියන්නේ කියන එක ඒ කියන්නේ decentralized autonomous organization කියන එක තමයි මේ DAO කියන එක කෙටි කරලා තියෙන්නේ. එතකොට අපි ඒක කතා කරන්න යනවා. අපි simple DAO එකක් develop කරන්න යනවා. ඒ වගේ කියන්නේ practically අපි මේ දේවල් කරන්න යනවා අපේ boot camp එක ඇතුළත. එතකොට අපි oracles ගැන කතා කරන්න යනවා. ඒ කියන්නේ blockchain එකක් කිව්වම මේ blockchain එකට එළියෙන් data එන්නේ නැහැ. මේක ඉන්ඩිපෙන්ඩන්ට් දුවන දෙයක් තමයි. කියන්නේ එළියේ ලෝකේ යට සම්බන්ධතාවයක් නැහැ. එතකොට මේ අපිට එළියෙන් තියෙන data blockchain එකත් එක්ක connect කරගන්න කියන්නේ bridge කරන්න අපි use කරන එක තමයි Oracle කියන්නේ. කියන්නේ අපි හිතමු stock prices නැත්නම් weather එක ගැන ඒ data අපි blockchain එකකට හරි විදියට connect කරගන්න use කරන method එකක් තමයි Oracles කියන්නේ. අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒව අපිට ඕන වෙනවා real world application වලදී මේවා කොහොමද අපි use කරන්නේ මේවා මොන වගේද කියන එක ගැන අපිට කතා කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපිට මේ හැම දෙයක් ගැනම step by step අපි යනවා. අපි next එකේ next මේකෙන් තමයි අපි start කරන්නේ development එක. එතකොට අද අපි කතා කරනවා අපි මේ මොකද්ද කරන්න යන්නේ මොකද්ද අපේ plan එක කියන එක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මොන හරි තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න. එතකොට මේක දිගටම අපි කරගෙන යන දෙයක්. එතකොට ඔයගොල්ලෝගේ developer roadmap එක ගත්තොත් එහෙම අපි mainly parts දෙකකට බෙදෙනවා. එකක් තමයි core blockchain development අනිත් එක තමයි smart contract development කියන එක. එතකොට මේක දෙකක්. එතකොට සාමාන්‍යයෙන් අපි core එක ගත්තොත් එහෙනම් blockchain development ගැන. ඒක ගත්තොත් සාමාන්‍යයෙන් ටිකක් hard එක ටිකක් අමාරුයි development පැත්ත. ගොඩක් දුරට අපි පාවිච්චි කරනවා Rust, Golang වගේ languages තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි Bitcoin වගේ එකක් ගත්තොත් එහෙම C++ තමයි use කරලා තියෙන්නේ. එතකොට දැන් C++ ගොඩක් අඩුයි use කරනවා. දැන් ගොඩක් දුරට ඒ වෙනකොට Rust තමයි අපි use කරන්නේ. ඒක ටිකක් අර learning curve එක ටිකක් වැඩි Rust වල. නමුත් ඒක safety එක ගොඩක් system programming පැත්තට හොඳ language එකක්. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් core blockchain development පැත්ත plan කරනවා නම් ඔයා අනිවාර්යෙන් Rust Go වගේ languages දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් ගත්තම දැන් ඊතරම් ගත්තොත් එහෙම ගොඩක් Golang එකෙන් තමයි ඊතරම් develop කරලා තියෙන්නේ. එතකොට ඒ පැත්තට යනවා නම් සාමාන්‍යයෙන් අපිට system programming, memory management වගේ ගැන ටිකක් ඔයාට හොඳ ලොකු දැනුමක් තියෙන්න ඕනේ core blockchain development පැත්තට යනකොට. එතකොට අපි මේ boot camp එකේදී focus කරන්නේ නැහැ Rust Go ඒ වගේ languages. නමුත් අපි Web3 foundation එක ඉස්සරහට අපි කරගෙන යනකොට අපි එක එක මේ වගේ boot camps කරගෙන යන්න plan කරනවා. එතකොට ඒ වගේ වලදී අපි මේ languages Rust Go මේ කියන්නේ Web3 development පැත්තට එන හැම දෙයක් ගැනම අපි කතා කරන්න plan කරනවා. ඒ කියන්නේ කොහොමද layer 1 layer 2 blockchain වල difference මොනවද layer 2 develop කරන්න අපි plan කරනවා. ඒ වගේ ලොකු road map එකක් තියෙනවා. අපි මුලින්ම start කරන්නේ smart contract වලින්. ඒ කියන්නේ smart contract කියන එක අපි මේ blockchain එක උඩ තමයි deploy කරන්නේ. right? එතකොට ඒක තමයි අපි මේ boot camp එකෙන් ඇත්තටම අපි plan කරන්නේ ඒ ටික. ඒ උදාහරණයක් විදිහට දැන් අපි යන්නේ solidity.
Solidity තමයි අපි use කරන language එක. ඒක ටිකක් JavaScript වගේ. එතකොට ගොඩක් ලේසි ඔයගොල්ලන්ට ඒ language එක අල්ලගන්න. එතකොට මේකෙන් තමයි අපි ඒ කියන්නේ real world application develop කරන්න plan කරන්නේ. ඒ කියන්නේ DApps කියලා කියන්නේ මේ වලට. Solidity ඒ වගේ use කරන කල්ලා හදන ඇප්ලිකේෂන්. ඉතින් මේ පැත්ත ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට හොඳ ස්කිල් එකක් හදාගන්න පුළුවන්. ඇත්තට දැන් ලංකාවේ ගොඩක් කියන්නේ අපිට මේ පැත්තෙන් කියන්නේ solidity, ඒ කියන්නේ smart contract develop කරන කට්ටිය ගොඩක් අඩුයි. කියන්නේ ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි මේ පැත්තේ තමයි මුලින්ම ටාගට් කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සරහට යනකොට කොහොමද core blockchain එකක් develop කරන්න කියන එක. එතකොට දැන් අර අපි හිතුවට දැන් අපි සාමාන්‍ය ඇප්ලිකේෂන් එකක් ගත්තම සෙන්ට්‍රලයිස් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරද්දී අපි ගොඩක් සිකියුරිටි පැත්ත බලනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් අඩුයි. නමුත් දැන් අපිට ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් ඩෙවලොප් කළා ඒක අපි ටෙස්ට් කරන්න ඕනේ. ඒ වගේම සිකියුරිටි ටෙස්ටිං සෑහෙන්න කරන ගොඩක් දුරට අපිට රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකක් හදලා MVP එකක් මේක ප්‍රොඩක්ෂන් එකට දාද්දි තියෙන ගොඩක් ස්ටාර්ට්අප්ස් වල තියෙන ගැටලුවක් තමයි මේ සිකියුරිටි ටෙස්ටිං පැත්ත. මොකද සිකියුරිටි ටෙස්ට් කරන්න ගියාම සාමාන්‍යයෙන් අපිට ඒකට ලොකු මුදලක් යනවා. සාමාන්‍යයෙන් US ඩොලර් වලින් ගත්තොත් අපිට නිකන් US ඩොලර් 50000 ඉඳන් ලක්ෂ 1.5 2 වෙනකන් අතර වියදමක් යනවා ඒකේ සිකියුරිටි ටෙස්ටිං ටික කරන්න. දැන් අපි DeFi ඇප්ලිකේෂන් එකක් ගත්තොත් ඒ කියන්නේ ඩිසෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් වගේ ඇප්ලිකේෂන් එකක් ගත්තොත් DApp එකක් ඩෙවලොප් කරන්න ඒ වගේ එකක සිකියුරිටි ටෙස්ටිං වලට සෑහෙන අපිට වියදමක් දරන්න වෙනවා. ඉතින් ඒව ගැන අපි කතා කරනවා. ඒවා අපි මොනවද බේසික් අපි බලන්න ඕන සිකියුරිටි මොනවද? ඒ හැම දෙයක් ගැනම අපි කතා කරන්න යනවා. ඇත්තටම අපි මේක මුලින්ම plan කරේ 5 day boot camp එකක්. ඒ කියන්නේ full day plan කරලා සතියකට එක ගානේ වගේ. නමුත් දැන් අපි registration එකේ ඔයගොල්ලෝගෙන් ගත්තු detail වගේ ගත්තම අපිට දෙන 100ට ඒ කියන්නේ 90කටම වගේ ඒ දේ කරන්න අමාරුයි. ඉතින් ඒකින්ද අපි plan කරා මේක evening time එකේ අපි කරමු Thursday. ඊට පස්සේ අපි monthly අපි එක දවසක් ඒ කියන්නේ Saturday එකක් හෝ Sunday එකක් අපි plan කරනවා physically boot camp එක එක දවසක් කරන්න. එතකොට ඒකෙදී අපිට පුළුවන් ගොඩක් දේවල් කතා කරන්න. ඒ වගේ. එතකොට ඔයගොල්ලොන්ට කියන්නේ ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් අපිත් එක්ක කතා කරන්න පුළුවන් ඒ වගේ. එතකොට මම හිතනවා දැන්ට කියන්නේ ගොඩක් යුනිවර්සිටිස් වලින් කතා කරා අපිත් එක්ක ජපුර කැම්පස් එකේ ඒ වගේම මොරටුව කොළඹ ඒ වගේම රුහුණ කට්ටිය මැසේජ් දාලා තිබ්බා. එතකොට අපේ තියෙනවා මේකට plan එකක් විශේෂයෙන්ම අපි කොහොමද මේ යුනිවර්සිටිස් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු ටික කරගෙන යන්නේ කියන එක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒවා වෙනම රෙජිස්ටර් කරලා කරගෙන යන්න. ඒ සම්බන්ධව මම දියක්ට බාර දෙනවා ඔයගොල්ලන්ට ඒ ගැන අයිඩියා එකක් දෙන්න. කොහොමද ඔයගොල්ලෝ ඒ කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා කොහොමද ඔයගොල්ලෝ අපිත් එක්ක වෙනම ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ප්‍රොජෙක්ට් වලට කොහොමද මෙන්ටර් කරගන්නේ එහෙම සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. දියත් ඉන්නවද? දියත් Hello, hi, මට good evening. ඔව් සංජී. මාව ඇහෙනවද? alright ඇහෙනවා දියත්. nice, nice, nice. ඔව් ඇතරම සංජීව කිව්වා වගේ අපේ ඇතරම ලොකු plans තියෙනවා. ඒ කියන්නේ academically ඇතරම දැන් ඔයගොල්ලෝට සංජීව overview එකක් දෙන විදිහට දැන්
ලෝකේ ඉස්සරහට ප්‍රෝග්‍රස් වෙන්නේ වෙබ් 3 ටෙක්නොලොජීස් වලට ටෙක්නොලොජි පැත්තට. එතකොට අපේ ඇත්තටම වෙබ් 3 ෆවුන්ඩේෂන් එකෙත් මිෂන් එක සහ විෂන් එක වෙන්නේත් අපේ ලංකාවේ සහ ග්ලෝබලි බ්‍රිජ්යක් විදිහට අපේ කියන්නේ ඇකඩමික් කියන්නේ ස්ටුඩන්ට්ස්ලාව එතකොට මේක ඉගෙන ගන්න කැමති එතකොට මේක ගැන දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට අවබෝධයක් ගන්න සහ ස්ටුඩන්ට්ස්ලට එතකොට ඉන්ට්‍රෙස්ටඩ් ඕන කෙනෙක්ට ඒගොල්ලොන්ට බ්ලොක්චේන් වෙබ් 3 ටෙක්නෝලොජි එක ගැන සහ කොහොමද ඒක තුලින් ඔන්ටර්ප්‍රනර්ෂිප් එකකට යන්න ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකකට හරි තමන්ගේ ඇකඩමි ප්‍රොජෙක්ට්ස් වල කොහොමද බ්ලොක්චේන් ඉන්ටිග්‍රේට් කරගන්නේ නැත්නම් වෙබ් 3 කොහොමද ටෙක්නෝලොජි එක ඕගොල්ලෝ දැන් ඉන්නේ වෙබ් 2 නම් කොහොමද වෙබ් 3 වලට ඕගොල්ලෝ ට්‍රාන්සිෂන් වෙන්නේ ඒකට සපෝට් කරන්න ඇත්තටම තමයි අපි වෙබ් 3 ෆවුන්ඩේෂන් එක ඇත්තටම ෆෝම් කරේ. එතකොට ඒ වගේම අපි දැනටත් අපි යුනිවර්සිටීස් එතකොට ඇකඩමික් ස්ටාෆ් ලෙක්චරර්ස්ලා එක අපේ සාමාන්‍යයෙන් හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි කලිනුත් අපි ප්‍රෝග්‍රෑම්ස් තිබ්බා ඔයගොල්ලෝ බලලා ඇති දැකලා ඇති අපි ජපුරේ යුනිවර්සිටි එකේ එහෙම අපි කොලැබොරේට් කරා. ඊපස්සේ මොරටු යුනිවර්සිටි එකත් එක්ක අපි කොලැබොරේට් කරා අපි ඒගොල්ලන්ගේ අපි සෙෂන්ස් දෙකක් වගේ දැන්ට කරලා තියෙනවා. එකක් කලින්ම කරපු සෙෂන් එකක් බ්ලොක්චේන් සම්බන්ධයෙන් මෝරල් ස්පිරිට් එකත් එක්ක ඒ වගේම ජපුරේ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලාත් අපේ ඉවෙන්ට්ස් වලට ඒ කියන්නේ අපි කලින් කරපු ඉවෙන්ට්ස් වලට ඒගොල්ලෝ පාර්ටිසිපේට් කරලා තියෙනවා කොළඹ යුනිවර්සිටි එකෙත් එහෙමයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන අතරම ඉස්සරහට ඒ කියන්නේ යුනිවර්සිටි වයිස් ඒ කියන්නේ এডুকেෂනල් ඉන්ස්ටිටියුෂන් වයිස් ඒ කියන්නේ ස්ටුඩන්ට් ගෲප්ස් නැත්නම් චැප්ටර්ස් ෆෝම් කරන්න ඒකට අපිට ඕගොල්ලන්ගේ අතරම ඩිරෙක්ට් ඉන්වෝල්ව්මන්ට් එක ඕගොල්ලෝ එහෙම ඇෆිලියේෂන් එකක් තියෙනවා නම් යුනිවර්සිටි එකත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් යුනිවර්සිටි එක හරහා රික්වෙස්ට් කරන්න සහ නැත්නම් ඩිරෙක්ට්ලි අපිත් එක්ක ඩිස්කස් කරලා අපිට මොකක් හරි ඩයලොග් එකකට එන්න පුළුවන්. එතකොට ඒ වගේම ඊට අමතරව ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් කරනවා නම් ඕගොල්ලෝ ස්ටුඩන්ට් ප්‍රොජෙක්ට්ස් කරනවා නම් ඕගොල්ලන්ට මෙන්ටර්ෂිප්ස් ඕන නම් ඕගොල්ලන්ට ට්‍රේනින් ඕන නම් Solidity පැත්තෙන් හරි අනිත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් පැත්තෙන් බ්ලොක්චේන් සම්බන්ධව ඕගොල්ලන්ට බ්ලොක්චේන් ඉන්ටිග්‍රේට් කරගන්න ඕන නම් මොකද දැන් තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක බ්ලොක්චේන් ප්‍රොජෙක්ට්ස් බ්ලොක්චේන් ඉන්ටිග්‍රේෂන්ස් ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වල මම දන්නවා ඕගොල්ලෝ ගොඩක් වෙලාට AI ML යූස් කරන ඇති ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වලට ඕගොල්ලන්ගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට්ස් නැත්නම් මිඩ් කැප්ස්ටෝන් ප්‍රොජෙක්ට්ස් වලට එතකොට ඒවට ඕගොල්ලෝ යූස් කරනවා නම් AIML ඒ වගේම බ්ලොක්චේන් එක ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ස්පෙෂලායිසේෂන් එක සහ ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් කොම්ප්ලෙක්සිටි එක සහ ඕගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක ඉනෝවේටිව් නවල්ටි කන්ට්‍රිබියුෂන් එක සහ නවල්ටි අප්‍රෝච් එක ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වල සහ ඒකට ඕගොල්ලන්ට උන උදව් සහ සපෝට් එක අපිට දෙන්න පුළුවන් Web3 ෆවුන්ඩේෂන් එක විදිහට. ඒකට අපි හැමතිස්සෙම අපි ඒකට රෙඩි වෙලා ඉන්නවා ඒගොල්ලන්ට සපෝට් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට මෙන්ටර්ෂිප් ඕන නම් ගයිඩන්ස් ඕන නම් නැත්නම් මොකක් හරි ඩිරෙක්ෂන් ඕන නම් ඒකට අනිවාර්යෙන් අපි සපෝට් කරනවා. සහ ඒ වගේම තමයි ඇකඩමික් පැත්තෙන් එහෙම වගේම තමයි සහ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝ තවත් බ්ලොක්චේන් ප්‍රොජෙක්ට්ස් වලට කියන්නේ බ්ලොක්චේන් කමියුනිටිස් වලට ඔයගොල්ලෝ ඒ කියන්නේ අපි කියමුකෝ for example Ethereum නැත්නම් අපි කියමුකෝ Polygon නැත්නම් අපි කියමුකෝ තව මොන හරි ඒගොල්ලන්ට ප්‍රොජෙක්ට්ස් ඔයගොල්ලන්ට කියන්නේ ඒ වගේ බ්ලොක්චේන්ස් වල ඒ කමියුනිටිස් වල ඔයගොල්ලන්ට සපෝට් එක ඕන නම් ඒගොල්ලන්ගේ රිසෝසස් වලින් සපෝට් එක ඕන නම් අපිට ඒකත් ඔයගොල්ලන්ට අපේ තියෙන කනෙක්ෂන්ස් එක්ක අපිට පුළුවන් ඒක ඕගොල්ලන්ට කොලැබරේට් කරලා දෙන්න ඒකට සපෝට් කරන්න පුළුවන් ඒ කනෙක්ටිවිටි එක හදන්න උදව් කරන්න පුළුවන් Web3 ෆවුන්ඩේෂන් එක විදිහට සහ ඕගොල්ලොන් ස්ටාර්ට්අප් එකක් බලාපොරොත්තු වෙන නැත්නම් ඔන්ටර්ප්‍රනර්ෂිප් එකක් කරන්න බලාපොරොත්තු වෙන බ්ලොක්චේන් සම්බන්ධයෙන් ඒකට අවශ්‍ය ගයිඩන්ස් එක ටෙක්නොලොජිකල් සපෝට් එක
සහ ඩිරෙක්ෂන් එක සහ මෙන්ටර්ෂිප්ස් අපිට ඇත්තටම ලබා දෙන්න පුළුවන්. ඉතින් Web3 ෆවුන්ඩේෂන් එක සහ Web3 ෆවුන්ඩේෂන් එකේ මෙම්බර් කෙනෙක් විදිහට මම ටිකයි මෙම්බර් කෙනෙක් සහ පාර්ට්යක් විදිහට මේක කමියුනිටි එකක්. එතකොට ඒ පාර්ට් ඒකේ මෙම්බර් කෙනෙක් විදිහට ඔයගොල්ලෝගේ පාර්ට් එකක් විදිහට ඔයගොල්ලන්ට හම් වෙන ඒ කියන්නේ සපෝට් එක සහ ගයිඩන්ස් එක ඩිරෙක්ෂන් එක ගැන මම පොඩ්ඩයි තව කිව්වේ. ඉතින් ඉස්සරහට ඒක වඩාත් හොඳට මම හිතන්නේ අපිට ඒක ප්‍රැක්ටිකලි දකින්න හැකියාවක් ලැබෙයි. ඉතින් මම හිතන්නේ අපි ඒක තව වැඩිදුරටත් අපි නෙක්ස්ට් සෙෂන්ස් වලදී අපි ඒ ගැන තව තවත් ඩිස්කෂන් එකකට යන්. තව සහ වැඩිපුර අපි ඉන්ෆර්මේෂන් ෂෙයා කරගමු. ඉතින් thank you join අද සෙෂන් එකට. See you soon. එහෙනම් all the best. Sanji, over to you. Thank you. right thank you දියත් ශයන් අහලා තිනවා ප්‍රශ්නයක් ඒ කියන්නේ blockchain application development ගැන යාට idea ගන්න නැහැ කියලා. ඇත්තටම අපි දැන් next session එකේ ඉඳන් next Thursday අපි පටන් ගන්න session එකේදී අපි පැහැදිලිව ඔයගලොන්ට පෙන්නනවා web කියන්නේ centralized application එකක් කොහොමද වැඩ කරන්නේ සහ මේ අපි smart contract එකක් කියන්නේ blockchain application එකක් කොහොමද වැඩ කරන හැටි ගැන අපි explain කරනවා. සහ ඊට පස්සේ අපි start කරනවා කොහොමද මේක language solidity language එක කොහොමද use කරන්නේ ඒක මුලින් ඉඳන් step by step අපි අරගෙන යනවා කියන්නේ application development ගැන. එතකොට ඔයාට පොඩි ගැටලුවකට එන්නේ මම මේ කියන්නේ කිසිම software කියන්නේ development පැත්ත ගැන දන්නේ නැත්නම් හෝ language එකක් ගැන දන්නේ නැත්නම් තමයි ඔයාලා ටිකක් මේක අල්ලගන්න අපහසු වෙන්නේ. නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සෙෂන් කියන්නේ මුලින්දම්ම තමයි ස්ටාර්ට් කරන්නේ ඔයගලන්ට ඩෙවලොප්මන්ට් එක. කියන්නේ මේ හැම දෙයක් ගැනම කතා කරනවා, අයිඩියා එකක් දෙනවා. මේක ඇයි සෙන්ට්‍රලයිස් එකකින් සහ ඩිසෙන්ට්‍රලයිස් අතර වෙනස මොකක්ද? ඇයි අපි මේක බ්ලොක්චේන් එකෙන් කරන්නේ? ඇයි හේතුව? මේ හැම දෙයක් ගැනම අපි කතා කරනවා මුලින්දම්ම මේ හැම සෙෂන් එකකදීම. එතකොට ඔයගලන්ට කියන්නේ මුලින්දම්ම ඉන්න. එතකොට ඔයගලන්ට ලේසියෙන් මේක අල්ල ගන්න පුළුවන් කොහොමද මේ ඩෙවලොප්මන්ට් යන්නේ කියන එක ගැන. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් අපේ මේ වෙලාවේ මොනවා හරි. right thank you Shah. අපි next Thursday අපි පටන් ගන්නවා මුලින්ම blockchain එක ගැන පොඩි ඒ කියන්නේ blockchain එකේ කෝඩ් එකට ගිහිල්ලා නෙමෙයි අපි මුලින්ම ඔයගලන්ට කියන්නේ blockchain එක මොන වගේද වැඩ කරන්නේ කියලා ඒ කියන්නේ Python script එකකින් අපි ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නනවා කොහොමද මේක කියන්නේ මොන වගේද කියන එක ගැන. ඊට පස්සේ අපි solidity ගැන introduction එකක් දෙනවා. ඊට පස්සේ ඒක පටන් අරගෙන අපි යනවා ඊට පස්සේ කොහොමද dev environment එක අපි හදාගන්නේ කියන එක. ඒතර විශේෂයෙන් ඔයගොල්ලෝ ගාව Mac වගේ Mac තියෙනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් Linux Ubuntu වගේ තියෙනවා නම් හොඳයි. ඔයගොල්ලෝ ගාව Windows නම් තියෙන්නේ පොඩ්ඩක් WSL වගේ දාගන්න වෙනවා. මොකද අපි ගොඩක් දුරට Linux command line එක තමයි අපිට ගොඩක් දුරට මේ blockchain development වලදී ඕන වෙන්නේ. ඒක තමයි ගොඩක් ලෙහෙසි. ඒකෝට අපි මුල්ම දවසේ අපි යන්නේ නැහැ අපේ environment එකේම වැඩ කරන්න. අපි මුලින්ම ඒකට online ID එකකින් තමයි මූලික ඕගලොන්ට language එක ගැන idea එක දෙන්නේ. එතකොට ඕගලොන්ට ටිකක් අර familiar වෙන්න පුළුවන්. නැත්නම් අර dev environment එක හදන්න ගියාම එන අර ප්‍රශ්නත් එක්ක අර මූලිකම ටිකක් ඒක අමාරු වෙන්න පුළුවන් හින්දා අපි මේ විදිහට step by step තමයි අරන් යන්නේ. මුලින්ම online ID එකේ කරනවා. ඊට පස්සේ අපි dev environment එක හදනවා Linux base. ඊට පස්සේ අපි step by step කොහොමද කියන්නේ මේක අපි normal coding විතරක් නෙවෙයි අපි smart contract එක business logic එක ඊට පස්සේ ඒකේ test case ඒ ඔක්කොමත් එක්ක තමයි අපි මේකේ development එක කරගෙන යන්නේ. ඊට පස්සේ අපි කොහොමද මේක test net එකකට deploy කරන්නේ. ඊට පස්සේ deploy කළා ඒක success වුණාට පස්සේ අපි ඒක deploy කරන්න යනවා main net එකට. ඊට පස්සේ අපි simple front end එකක් use කළා මේ කොහොමද
බ්ලොක්චේන් එකත් එක්ක අපි කොහොමද ෆ්‍රන්ට් එන්ඩ් එක ඉන්ටරැක්ට් වෙන්නේ කියන එක ඒ දේවල් අපි ඔක්කොම කරන්න යනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න කොට. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි සෙෂන්ස් අපි තර්ස්ඩේ තමයි මේන් ඩේ එක අපි සාමාන්‍යයෙන් මේ සෙෂන්ස් ටික කරගෙන යන. ඊට පස්සේ අපි මාසෙකට එක දවසක් ප්ලෑන් කරනවා ෆිසිකලි මීට් වෙන්න කට්ටියම. එතකොට ඔයගලන්ට ලේසි අපිත් එක්ක කතා කරලා තියෙන ප්‍රශ්න ඔයගලන්ට සෝල්ව් කරගන්න පුළුවන් ඒ විදියට. නිපුණ yes නිපුණ අපි මේ රෙකෝඩින්ස් ටික අපි YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් සෙෂන්ස් ටික. හැබැයි අපි පොඩි ඉල්ලීමක් කරනවා. ඔයගොල්ලෝ පුළුවන් තරම් ඔන්ලයින් අපිත් එක්ක ජොයින් වෙන්න බලන්න. මොකද එහෙම වුණොත් ලේසි නැත්නම් අර අපිට කියන්නේ අපිට කතා කරන්න කියන්නේ ඉන්ටරැක්ට් වෙන්න ඔයගොල්ලෝ ඉන්න ඕනේ ඔය පැත්තේ. ඔයගොල්ලන්ට එන ප්‍රශ්න කතා කරන්න. ඒ වගේ එතකොට තාරක අහලා දෙන ෆිසිකලි එනවා නම් කොහොමද කියන එක අපි ෆිසිකල් ඉතින් අපි ෆිසිකල් ආවත් ඒ සෙෂන් එකත් අපි රෙකෝඩ් කරන්න ප්ලෑන් කරනවා. මොකද දැන් ඔයගොල්ලෝ ජැෆ්නා වල ඉඳන් මේකට කනෙක්ට් වෙන අයත් ඉන්නවා. එතකොට ගෝල් වල ඉඳන් කනෙක්ට් වෙන අයත් ඉන්නවා. එතකොට අපි බේස් වෙලා ඉන්නේ කොළඹ හින්දා ගොඩක් දුරට කොළඹ වල තමයි ඒක කරන්නේ. බොහෝ දුරට අපි බොහෝ දුරට බලනවා අපි මෙතන කැම්පස් ස්ටුඩන්ට්ලා ඉන්නේ. එතකොට අපි ඔයගොල්ලෝ කැම්පස් එකත් එක්ක කතා කරලා අපි බලමු මේ වගේ ඩේ එකකදී ඔයගොල්ලෝගේ කැම්පස් එකේදී මේ ෆිසිකල් සෙෂන් එක කරන්න. එතකොට ලේසි අපි කලින් කරා වගේ ඒ විදිහට ප්ලෑන් කරමු. එතකොට අපි මේ සෙෂන් එක අපි මේ වගේම ලයිව් දෙනවා. ඒ වගේම අපි ඒක අප්ලෝඩ් කරනවා කට්ටියට බලා ගන්න. අපි මුලින්ම ස්ටාර්ට් කරන්නේ රීමික්ස් ID එකේ තමයි දිල්ෂාන්. මොකද මුලින්ම ඩේව් එන්වයරන්මන්ට් එක අපි හදන්න යන්නේ. මොකද මෙතන ඒ කියන්නේ එක එක ලෙවල් එකේ නොලෙජ් එක තියන අය ඉන්නේ. එතකොට අර අපි ඩේව් එන්වයරන්මන්ට් ඒවා එක්ක යන්න ගියාම සමහරක් වෙලාවට ඒවල එන එරර්ස් ඒවත් එක්ක ගියාම ගොඩක් අමාරුයි කට්ටියට. ඒතර පළවෙනි දවසේ දෙකේම සමහරක් වෙලාවට බ්ලොක්චේන් ඩෙවලොප්මන්ට් ස්මාර්ට් කොන්ට්‍රැක්ට් ඩෙවලොප්මන්ට් කියන එක පා වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි රීමික්ස් ID එකෙන් තමයි මුලින්ම මේ ලැන්ග්වේජ් එක එක්තරා දුරකට ඔයගලන්ට ෆැමිලියර් කරන්න අපි try කරන්නේ. ඊට පස්සේ අපි යනවා මේන්ලි අපි යූස් කරන්නේ ෆවුන්ඩරි තමයි. ඒක තමයි ගොඩක් ස්ටෑන්ඩඩ් ඩෙවලොප්මන්ට් මේක අපි කරගෙන යන්න. ඒ වගේම ගොඩක් කම්පැනිස් යූස් කරන්නේ ෆවුන්ඩරි. ඒකින්ද ඔයගලන්ට ඒක ලේසි. කියන්නේ ඒ ස්ටෑන්ඩඩ් වලට ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකට තමයි කරගෙන යන්නේ. රයිට්. ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් Q&A එකට දාන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඔව් මේක මේ ප්‍රෝග්‍රෑම් එක දැන් අපි ෆස්ට් බූට් කැම්ප් එක අපි දැන් මේ යන විදිහට සාමාන්‍යයෙන් අපිට 2 month වගේ මිනිමම් යයි කියලා හිතෙනවා. අපි බලමු ඒක යනකොට කොහොමද කියලා. එතකොට මේකේ ඉවර වෙනකොට ඔයගොල්ලන්ට solidity developer කෙනෙක් ගන්නට ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ අනිවාර්යෙන් Telegram group එකට join වෙන්න. එතකොට අපිට පොඩි මිසයක් වුණා මේ අපේ Telegram group එක ඔයගොල්ලන්ට අර registration form එකේ publish කරන්න බැරි වුණා. එතකොට Telegram group එකට තමයි අපි ඔක්කොම updates දාන්නේ. එතකොට මම share කරන්නම් මේක ඔයගොල්ලන්ට Telegram group එකත්. එතකොට ඔයගොල්ලන්ට ලේසි
right? ඒ වගේම අපි මේකේ ප්‍රොජෙක්ට් ඒ කියන්නේ බේසික් ප්‍රොජෙක්ට් කිහිපයක්ම අපි ඩෙවලොප් කරනවා. ඊට පස්සේ අපි ඇඩ්වාන්ස් තව එක ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරනවා. ඒකෙන් ඕගොල්ලොන්ට මේ හෝල් අයිඩියා එක ගන්න මේක කොහොමද වැඩ කරන්නේ කියන්නේ සිකියුරිටි එක අපි මේන්ලි බලන්න ඕන සිකියුරිටි මොනවද? මොකද ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ මොකක් හරි අපි පොඩි වැරද්දක් ඇති සම්පූර්ණයෙන්ම අපි ෆයිනෑන්ස් එක යනවා නම් ඒ ලොස් එක වෙන්න. ඒකින්ද අපි ඒවා ස්ටෙප් බයි ස්ටෙප් යනවා. ඒකින්ද ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ඒක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. නිපුණ අපි මේකේ හයිපර්ලෙජර් ෆැබ්‍රික් කරන්නේ නැහැ. මේකේ මේන්ලි මේ බූට් කැම්ප් එකේදී අපි ફોකස් කරලා තියෙන්නේ solidity development. එතකොට මේකෙදී ඊතරම් ඒ කියන්නේ ඊතරම් virtual machine එකත් එක්ක තමයි අපි plan කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. EVM එකත් එක්ක. ඒ කියන්නේ solidity වලින් ලියන program එකක් deploy කරන හැටි තමයි අපි mainly plan කරන්නේ. එතකොට අපි ඉස්සරහට යනකොට අපිට පුළුවන් මේ ගැන කියන්නේ දැන් ගොඩක් දුරට අපි previous ඒවා ගත්තම private session ගේවා තිනවා සමහර university student ලත් එක්ක ඒගොල්ලොන්ගේ ඒ project එක. එතකොට අපිට ඔයගොල්ලන්ට ගයිඩ් කරන්න පුළුවන් ඒ project එකට අදාළව ඒ වෙලාවට ඔයගොල්ලන්ට ඕන විදියට. එහෙම. බේසිකලි ඇත්තට ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් දන්නවනම් ඒක ගොඩක් ලේසි ඇත්තටම. එතකොට දැන්ට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් දන්නේ නැත්නම් මේකෙම කන්ටිනියු කරන එක තමයි හොඳ. නැත්නම් JavaScript වගේ එකක් බලලා නිකන් අයිඩියා එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය බේසික් ලැන්ග්වේජ් එකක තියෙන ෆන්ක්ෂන් මොනවද, variables මොනවද, flow controls කියන්නේ මොනවද, ඒ වගේ අයිඩියා එකක් ඕගොල්ලන්ට බේසිකලි ගන්න පුළුවන් නම් මේක මොකද අපි බේසිකලි මුලින් ඉඳන්ම අපි ඔයගොල්ලන්ට කරගෙන යනවා. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් ඒක ලේසි වෙයි. කමල් අහලා තිනවා සප්ලයි චේන් ප්‍රොජෙක්ට් එකක් ගැන යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එකක්. ඕගොල්ලන්ට කියන්නේ මේකේ ඇතුළත ඕගොල්ලන්ට ඒ ගැන මොකද අපි මුලින්ම මේ අපි කරන මේකේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙනවානේ ප්‍රොජෙක්ට් එක. ඒ ප්‍රොජෙක්ට් කරන්නේ ඔයගොල්ලන්ට මේක සොලිඩිටි හරියටම කොහොමද හැන්ඩල් කරන්නේ ඒ අයිඩියා එක ගන්න. ඒ ටික උනාට පස්සේ අපි ඔයගොල්ලන්ට දෙනවා ඔයගොල්ලෝ ඉන්න දැන් මේකේ ඉන්නවනේ කට්ටිය ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ගෲප් වෙලා හරි තනියෙන් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න ප්‍රොජෙක්ට් එකක් ඉන්ඩිවිඩුවල් හරි ගෲප් හරි සිලෙක්ට් කරගෙන ඔයගොල්ලන්ට කරන් යන්න පුළුවන්. එතකොට ඒක අපි ගයිඩ් කරනවා ඔයගොල්ලන්ට. මේක කරන්න කොහොමද මොකද්ද කියන එක අපි ගයිඩ් කරනවා ඒ වගේ දේවල්. ඒකෙදි අපි ඔයගොල්ලන්ට සපෝට් එකක් දෙනවා කොහොමද කරන් යන්නේ කියන එක. ඔව් තෝමස් මේ thank you join වුණාට අපි අර මුලින්ම කිව්වා වගේ මුලින් ඉඳන්ම කරගෙන යනවා. ඒකේද කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ඕගොල්ලන්ට තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්න අපි යන ගමන් අපිට ඒක කතා කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මූලිකවම අර මං කිව්වා වගේ ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑමින් පැත්තේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්නම් තමයි ඔයගොල්ලන්ට පොඩි ඉෂුව එකක් වෙන්නේ. එතකොට අපි අර මුල් දවස්වල කරන ටික හරියටම ප්‍රැක්ටිස් කරා නම් ඒක ගොඩක් ලේසි. ඔයගොල්ලන්ට කියන්නේ next Thursday අපි පටන් ගන්නකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් follow කරලා එන්න. solidity follow කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ basic software ගැන ඒ කියන්නේ computer language ගැන මොනවද computer language එකක් කියන්නේ
ඒතර ඒකේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් බලන්න මොනවද variables කියන්නේ මොනවද functions කියන්නේ මොනවද flow controls කියන්නේ. ඒ කියන්නේ basic software engineering වල තියෙන දේවල් ගැන පොඩ්ඩක් idea එකක් අරගෙන ආවනම් මං හිතන්නේ හොඳටම ඇති. ඊට පස්සේ අපි කන්ටිනියු කරගෙන යනකොට solidity වල මුලින් ඉඳන්ම පටන් ගන්නවා. අපි මේ දේවල් variables කියන්නේ මොනවද, functions මොනවද, ඒ වල තියෙන හැම දෙයක් ගැනම කතා කරනවා. එතකොට ඕගලන්ට හොඳ idea එකක් ගන්න. එතකොට ලේසි. ඇත්තටම දැන් ඔයගොල්ලෝ ගොඩක් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා මෙතන. එතකොට ඕගොල්ලොන්ගේ යුනි එක ඔයගොල්ලෝ බලන්න අපිත් එක්ක රෙජිස්ටර් කරගන්න. ඒ කියන්නේ මේකේ මේ කිසිම චාර්ජින් මොනවක් නැහැ. මේක ඔක්කොම මේ Web3 ෆවුන්ඩේෂන් එක යන්නේ ඔක්කොම ෆ්‍රී යන්නේ. අපේ මේන් ටාගට් එක ඇවිල්ලා ලංකාවේ බ්ලොක්චේන් ඩෙවලොපර්ස්ලා බිල්ඩ් කරන එක. එතකොට මේක ඕගොල්ලෝ ඉස්සරහට යනකොට කනෙක්ට් කරනවා අපි ග්ලෝබල් ප්‍රොජෙක්ට් එක. එතකොට ඕගොල්ලන්ට ඒක හොඳ ඔපචුනිටි එකක් වෙයි. මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක. ඒතකොට ඔයගොල්ලෝ බලන්න. එතකොට ගොඩක් යුනිවල කට්ටිය එතකොට අපිට ෆිසිකල් ඩේ එක ඔයගොල්ලෝ කැමති නම් එතකොට ඔයගොල්ලෝගේ යුනි එකේ අපිට වීකෙන්ඩ් එක අපිට තියන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ බලන්න කතා කරන්න අපි ගොඩක් ජාතකපුර කැම්පස් එකත් එක්ක එහෙම වැඩ කරලා තිනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක ඒව කතා කරලා එහෙම කනෙක්ට් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට දිගටම කියන්නේ ඔයගොල්ලෝ ඊට පස්සේ එන දිගින් දිගටම එන බැජස් වලට මේ ඔපචුනිටි එක ගන්න පුළුවන්. ඒ වගේම මේකේ DAO එක අපි next month release කරන. කියන්නේ Web3 Foundation එකත් එක්ක ඔයගොල්ලෝ යනවා ඔයගොල්ලෝ register වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ DAO එකේ member කෙනෙක්. එතකොට ඔයගොල්ලන්ට DAO එකෙන් suggest කරන්න පුළුවන් ඉස්සරහට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් අපි ඉස්සරහට ඒවා කතා කරනවා. එතකොට ඔයගොල්ලන්ට අර decentralize environment එක ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මේක මොන වගේද වෙන්නේ කියන එකත්. ඒක හොඳ opportunity එකක් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට තව ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. අපි next Thursday අපි පටන් ගන්නවා blockchain එකක් මොකක්ද කියන එක අපි simply අපි පොඩ්ඩක් demo කරනවා Python code එකකින්. ඒක කියන්නේ ලොකු මේක නෙමෙයි මේක idea එකක් ගන්න මේක කොහොමද මේ වැඩ කරන්නේ කියන එක. ඊට පස්සේ අපි කතා කරන්න යනවා solidity ගැන. කොහොම solidity basic එකකින්ම පටන් ගන්නවා. ඊට පස්සේ යනකොට ඒක ඔයගොල්ලෝ කියන්නේ software engineering පැත්තේ නැති අය පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි. ඔයාලට මේක ටිකක් අල්ලගන්න. මොකද මේක ටිකක් අමාරුයි. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් අමාරුත් නැහැ. නමුත් ඔයගොල්ලන්ට ටිකක් මොකද අර අපි centralized application එකකට වඩා හිතනට වඩා ටිකක් වෙනස් decentralized application එකක් ගැන අපි වැඩ කරන්න යනකොට. එතකොට අපි mainly මේකෙදි front end engineering අපි ලොකුවට target කරන්නේ නැහැ. එතකොට සාමාන්‍ය web designing ගැන ඔයගොල්ලෝ follow up කරන්න වෙයි වෙන මොකක් හරි program එකක්. අපි ඒ වුණාට basically ඔයගොල්ලන්ට කොහොමද front end එකත් එක්ක interact කරන්න කියන ඒ සම්පූර්ණ guidance එතකොට අපේ project ඇතුළතදී ඒව ඔක්කොම අපි ඔයගොල්ලන්ට train කරනවා. ඔව් ජානක ඇත්තට job opportunities ගත්තම සෑහෙන තියෙනවා. දැන් ලංකාවේ ගත්තා වුණාම දැන් ලංකාවේ ගොඩක් blockchain development companies වල start කරලා තියෙනවා. ලොකුම ප්‍රශ්නේ තමයි developers ලා නැති එක. එතකොට දැන් අපේ කම්පැනි එක ගත්තා P2CX ගත්තොත් ඉතින් අපි දැන් අවුරුදු 6ක් විතර වෙනවා. එතකොට අපි සම්පූර්ණයෙන්ම කම්පැනි එකම තමයි අලුතෙන්ම එන අය ට්‍රේන් වෙලා එහෙම ඉදිරියට යන්නේ. ඒ වගේම තමයි globally ගත්තත් ඔයගොල්ලන්ට ලොකු opportunities තියෙනවා blockchain development පැත්තේ. ඔයගොල්ලන්ට තව ප්‍රශ්න තියෙනවා නම් අපිට අහන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ physical
මීටප් එකට පොඩ්ඩක් ඔයගොල්ලෝ කැම්පස් වල ඉන්න ස්ටුඩන්ට්ලා පොඩ්ඩක් අපිට පොඩ්ඩක් කතා කරන්න. එතකොට අපිට මේ ගැන ඒ ෆිසිකල් මීටප් ගැන පොඩ්ඩක් අපිට ප්ලෑන් කරගන්න පුළුවන්. ඇත්තටම මතක තියාගන්න දැන් හරියටම ගත්තොත් බ්ලොක්චේන් ඩෙවලොප්මන්ට් වල බ්ලොක්චේන් ඩෙවලොප්මන්ට් හරිම සර්ටිෆිකේෂන් එකක් නැහැ. ඉන්ඩස්ට්‍රි එකේ එහෙම පිළිගත්තු ඇත්තටම ඔයගොල්ලෝගේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි ඒකෙදි දැනට මේ බලන්නේ. විශේෂයෙන්ම ඔයාගේ ගිට් එක මේන්ටේන් කරන්න ළමයි. ඔයගොල්ලෝ ගිට් එක අනිවාර්යෙන් මේන්ටේන් කරන්න. ඔයගොල්ලෝ හදන ප්‍රොජෙක්ට් ඒවා ඒ කියන්නේ ටෙස්ට් වලට කරන ප්‍රොජෙක්ට් උනත් ඔයගොල්ලෝ ඒව ඔක්කොම ගිට් කරන්නේ. ඔයගොල්ලෝගේ පෝර්ට්ෆෝලියෝ එක මේන්ටේන් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. ඒක තමයි ගොඩක් අය බලන්නේ. දැන් ඔයා ඉන්ටර්විව් එකකට ගියාම වුණත් ඔයාගේ ගිට් එක ෂෙයා කරාම ඒගොල්ලෝ බලන්නේ ඔයාගේ ගිට් එක බලනවා මුලින්. ඔයා මොනවද කරලා තියෙන ප්‍රොජෙක්ට් මොනවද ඒ හැමදේම බලනවා. ඊට පස්සේ ඔයා ඉන්ටර්විව් එකේදී ඔයා හරියට ෆේස් කරා නම් එච්චරයි. ඔයාට සමහරක් වෙලාවට ඩිග්‍රී එකක් නැති වෙන්නත් පුළුවන්. ඒතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ බ්ලොක්චේන් ඉන්ඩස්ට්‍රි එකේදී. ඔයාට හරියට ඔයාගේ ස්කිල් එක තියෙනවා නම් බ්ලොක්චේන් ඩෙවලොප් කරන්න, ස්මාර්ට් කොන්ට්‍රැක්ට් ඩෙවලොප් කරන්න, ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකට අනුව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා වගේ ගිට් එක මේන්ටේන් කරන්න. ඒ ටික තමයි වැදගත් මේ ඉන්ඩස්ට්‍රි එකේදී. ඔයාට ටක් ගාලා ජොබ් එකක් එතකොට හොයාගන්න පුළුවන්. මේකට අර ඔයාට ඩිග්‍රී එකක්ම ඕනේ. අර එහෙම ඉෂුස් තියෙනනේ අපිට දැන් ලංකාවේ එහෙම මේවා කරද්දි. ඒතකොට එහෙම එකක් නැහැ. ඒක ඩිග්‍රී එක තියෙනක හොඳයි. මේ එපා කියන එක නෙවෙයි. ඒක මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න එපා. ඔයාට එහෙම නැති වුණාම උනත් මේ ඉන්ඩස්ට්‍රි එක ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒකයි. තව මොන හරි questions තියෙනවද කට්ටියට? right. අපි එහෙම වුණොත් අපි අද සෙෂන් එක ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක අපි අද මෙතනින් නතර කරමු. මේකත් මම මේ වීඩියෝ එකත් අපි YouTube එකට අප්ලෝඩ් කරනවා ඔයගොල්ලන්ට. මොකද ඊළඟ සෙෂන් එකේ ඉඳන් ඔක්කොම අපි කරගෙන යනවා. ඒ වගේම අපි ඔයගොල්ලන්ට සාමාන්‍ය Web3 ටෙක්නොලොජි එකේ තියෙන ගොඩක් දේවල් ගැන අපි ඉස්සරහට වීඩියෝ ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. Windows PC එකේදී කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන අපි සෙෂන් එකක් ඒ කියන්නේ ඒක අපි ප්‍රී රෙකෝඩඩ් එකක් අපි ඔයගොල්ලන්ට දෙන්නම් මොනවද ඉන්ස්ටෝල් කරගන්න ඕනේ කියන එක. මොකද මේ Windows වල අපි normal Windows එකේ බෑ. ඒ කියන්නේ පුළුවන් ඒක ටිකක් ගොඩක් ප්‍රශ්න ඒ වුණාට මතක තියාගන්න අපි බ්ලොක්චේන් ඩෙවලොප්මන්ට් වලදී ගොඩාක්ම අපිට ඕන වෙන්නේ Linux තමයි බේස් වෙන්නේ. Linux එතකොට Mac යූස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ගොඩක් කියන්නේ මේ වල මොඩියුල්ස් ඔක්කොම උදාහරණයක් විදිහට ගත්තොත් අපි බ්ලොක්චේන් එකක් උනත් රන් කරන්නේ ඩෙවලොප් කරන්න මෙයා කරන්නේ සම්පූර්ණයෙන් බේසිකලි අපි Ubuntu තමයි යූස් කරන්නේ. ඒතකොට ලේසි. right. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න guys ඔයගොල්ලෝ ඔක්කොම Web3 Foundation group එකට join වෙලා ඉන්න. Telegram group එකට. ඒකට තමයි අපි ඔක්කොම update කරන්නේ. එතකොට නිකන් හරි ඔයගොල්ලෝ ඒකේ නැත්තම් ඔයගොල්ලන්ට මිස් වෙයි messages ටික. එතකොට අපේ WhatsApp group එකක් තිබ්බා අපි පරණ එකක් blockchain developer group එකක්. එතකොට ඒකේ අයත් මේ group එකේ නැත්තම් මේකට join වෙන්න. එතකොට මේක Telegram group එක තමයි අපි mainly අපි handle කරගෙන යන්නේ ඉස්සරහට ඔක්කොම messages announcement ඔක්කොම දෙන්න. YouTube channel link එකත් ඔක්කොම ඒකට share කරන්න. right. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සහ ඔයගොල්ලන්ට එන ප්‍රශ්න ඔක්කොම Telegram group එකේ දාන්න. ඒකේ advertisement අනවශ්‍ය link ඒවා දාන්න යන්න එපා.
කෙලින්ම මේක බ්ලොක් කරනවා. ඒක සාමාන්‍ය දෙයක් නැත්නම් අර අපිට මේක මේන්ටේන් කරගන්න බෑනේ. ඒ වගේම කැම්පස් වල ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඔයගොල්ලෝ ගෲප් එකක් විදියට අර කලින් දියත් ඔයගොල්ලන්ට කතා කළා වගේ ඒ ටික ප්ලෑන් කරගන්න. ඒගොල්ලෝ මට පොඩ්ඩක් PM කරන්න මට හරි දියත්ත හරි. එතකොට අපිට පුළුවන් ඒක ඔයගොල්ලොත් එක්ක කතා කරලා කොහොමද ඒක වෙන්නේ කියන එක ඉස්සරහට ප්ලෑන් කරගන්න. right okay guys thank you එහෙනම් අද අපිත් එක්ක join වුණාට ඔක්කොටම එතකොට අපි next Thursday ඉඳන් start කරනවා අපේ boot camp series එක. එතකොට ඔක්කොම information අපි Telegram group එකට අපි දානවා. ඔයගොල්ලෝ මේ boot camp එකට දැන් Windows lab PCs තියෙන අය කොහොමද setup කරගන්න ඕනේ කියන එකට අපි ඒ සම්බන්ධව වීඩියෝස් ටිකක් ඔයගොල්ලන්ට මේ දාලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලන්ට ගොඩක් ලේසි වෙයි. එහෙනම් guys කට්ටියටම thank you නැවත පාරක් join වුණාට. එහෙනම් අපි next Thursday අපි කොම join වෙමු session එකට. අපි ඒක start කරමු අලුත් blockchain development series එක. එහෙනම් ඔක්කොටම thank you.